පුතේ ඔයගොල්ලොන්ගේ පන්තියේ සියලුම දරුවෝ නියෝජනය කරන්න. එක්කෙනෙක් පත් කරනවා නායකයා කියලා. පන්ති නායකයා නැත්තම් පන්ති නායිකාව. ඔක්කොම නියෝජනය කරන්න. ඒතර මේ වගේ තමයි පුතේ ණයගැතියෝ සියලුම ණයගැතියෝ නියෝජනය කරන්න. හිතන්න අමල් කියලා ණයගැතියෙක් ඉන්නවා. කමල් කියලා ණයගැතියෙක් ඉන්නවා. සුනිල් කියලා ණයගැතියෙක් ඉන්නවා. මෙන්න මේ සියලුම ණයගැතියෝ නියෝජනය කරන්න අපි එක ගිණුමක් හදනවා නම් ඒකට අපි කියනවා ණයගැති පාලන ගිණුම කියලා. ණයගැති පාලන ගිණුම. මේ තුන් දෙනාම 100ක් හිටියනම් 100ම නියෝජනය කරන්න එක ගිණුමක් හදනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ණයගැති පාලන ගිණුම. ණයහිමියන්ටත් මේකම තමයි අදාළ වෙන්නේ. එතකොට අමල්ට ණයට විකුණනකොට ඔයා දන්නවා විකුණුම් බැර අමල් හර 1000යි. කමල්ට විකුණුම් 3000යි. සුනිල්ට විකුණුම් 5000යි නම් මේ තුන් දෙනාගම විකුණුම් එකතු කරලා මෙතෙන්ට විකුණුම් කියලා දානවා 9000යි.